හරි ළමයි. දැන් අපි කතා කරන්නේ වාගේ ෆස්ට් පේපර් එකේ B කොටසේ ප්‍රතිශත පාර්ට් එකේ ගණන් ටික. හරිද? ඒකේ මම ඔයාලට ගණන් 6-7ක් දාලා තියෙනවා. ඒකේ පළවෙනි ගාන තමයි මම මේ සාකච්ඡා කරන්නේ. ඔයාලා තනියම ගාන හදලා ඉවර වෙලා ඊට පස්සේ මේ වීඩියෝ එක බලලා නිවැරදි කරගන්න. හරි. මම ගාන කියවනවා. ගාන කියවලා ගාන හදනවා. රයිට්. ගාන කියනවා තනූජා මසකට 101ක සුළු පොලියක් ගෙවන බැංකු ගිණුමක රුපියල් 75000ක් තැන්පත් කළාය. හරි. මෙතන කියන්නේ වාර්ෂික පොලිය අනුපාතයක් ගැන නෙවෙයි. පටලවා ගන්න එපා. මෙතන කියන්නේ මාසික සුළු පොලිය අනුපාතිකයක් ගැන. ඔයන් අහනවා මාසකට ලැබෙන පොලිය කොපමණද? මාසකට ගෙවන පොලිය. හරි. එතකොට ඔබ ලක්කම් එකේ අහන්නේ මාසික පොලිය. මාසකට ගෙවන පොලිය අහනවා. හරිද? එතකොට 75000 ඔයා ගුණ කරන්න ඕන 100ට කීයෙන්ද? 101කින්. හරිද? 101කින් ගුණ කරන්න ඕන. මේක 12න් එකෙන් ගුණ කරනවාද? මේක 12න් එකෙන් ගුණ කරනවා වාට දීලා තිබ්බේ වාර්ෂික සුළු පොලිය අනුපාතිකය නම්. වාර්ෂික සුළු පොලිය අනුපාතිකයේ දීලා මාසික පොලිය කොච්චරද කියලා අහනවා නම් 12න් එකෙන් ගුණ කරනවා. 12න් බෙදෙන්න ඕනනේ. 12කින් ගුණ කරනවා. හරිද? හැබැයි මෙතන දීලා තියෙනවාට මොකද්ද? මාසික සුළු පොලිය අනුපාතිකයේ දීලා තියෙන්නේ. එහෙනම් එහෙම බෙදිල්ලක් කරන්න ඕන නැහැ. මෙච්චරයි කරන්න ඕන. හරි. ණය මුදල ගුණ කරනවා පොලිය අනුපාතය. හරිද? ණය මුදල නෙමෙයි තැන්පතු වන්න කරලා තියෙන්නේ තැන්පතු මුදල. තැන්පතු මුදල ගුණ කරනවා ගෙවන පොලියෙන්. මෙතන බිංදු දෙකට මේ බිංදු දෙක කැපෙනවා. 75 සරක් එක 75යි බිංදුවයි. හරි. රුපියල් 750යි. ඔන්න පළවෙනි උත්තරේ. පොමි ලක්කම් දෙක ඔයගෙන් අහනවා ගිණුමේ පොලිය සමග මුළු මුදල රුපියල් 93000ක් වීමට ගතවන කාලය අවුරුදු කීයද? දැන් තැන්පතුව කරලානේ රුපියල් 75000ක්. 75000ක තැන්පතුවක් කරලා යම්කිසි කාලයක් ගත වෙලා රුපියල් 93000ක් වෙලා තැන්පතුවේ තියෙන සල්ලි ටික. හරිද? එතකොට 75000 93000ක් වෙනවා කියන්නේ වැඩිපුර වෙච්ච සල්ලි ටික මොනවද? ඒ කියන්නේ වැඩි වෙච්ච සල්ලි ටික අනිවාර්යයෙන් මොනවද? පොලිය. හරිද? අන්නේ පොලිය උදව් කරගෙන අපිට හොයන්න පුළුවන් ගතවන කාලය කොච්චරද කියලා. 93000ක් වෙන්න ගතවන කාලයනේ අහන්නේ. ඔන්න ඔය වැඩිවීම වෙන්න ගතවන කාලය හොයාගත්තා නම් හරි. හරිද? එතකොට මෙන්න මෙහෙමයි. 75000ක් තැන්පත් කරපු එක 93000ක් වුණා කියන්නේ මුළු පොලිය වෙන්නේ මෙන්න මේක 93000න් ඒ කියන්නේ දැන් තියෙන ගාණෙන් අඩු කරන්න තැන්පතුව කරපු මුදල 75000. හරි. එතකොට එනවා පොලිය 0.3යි 3න් 5ක් අඩු කරන්න බෑ 13න් 5ක් අඩු කරාම 8යි මෙහෙට එකක් දුන්න මෙතන 8යි 8න් 7ක් 1යි. අන්න ආව මුළු පොලිය රුපියල් 18000යි. මේ පොලිය 18000ක් වෙලා තියෙන්නේ මාසෙකට පොලිය කොච්චර ගානේ හැදිලාද? 750 ගානේ. මාසෙකට හැම මාසෙකම 750 එකතු වෙලා තමයි මෙන්න මේ 18000 ඇවිත් තියෙන්නේ. එහෙනම් අපිට මෙන්න මේ 18000 ලැබෙන්න ගත වෙච්ච කාලය හොයාගත්තා නම් කීයත හැකි තැන්පතුවේ මුදල 93000ක් උනේ කොච්චර කල් ගිහිල්ලාද කියලා. හරිද? මේ 18000 හැදුනේ කොච්චර 750 ගාණක් එකතු වෙලාද කියලා හොයාගත්තා නම් 750ව කීයක් එකතු වෙලාද කියලා හොයාගත්තා නම් අපිට කියන්න පුළුවන් මේ 75000 93000ක් උනේ කොච්චර කල් ගිහිල්ලාද කියලා. ගාණ අහන්නේ ඒකනේ. 93000ක් වීමට ගතවන කාලයනේ. හරි. එහෙනම් මොකද කරන්න ඕන? මේ 18000 ඇතුලේ තියෙන 750 ගොඩවල් හොයන එකනේ. හරි. එහෙනම් ගත වූ කාලය කෙලින්ම හොයන්න පුළුවන්. ගත වූ කාලය සමානයි 18000 අපි බෙදනවා 750. මේ බිඳුවට මේ බිඳුව කැපුණා. හරිද? මම මේක කපනවා අපි 75ම කපමුකෝ. 75ට 75 ඒවා 1යි. 18ට නෑ 180ට 75ව තියෙනවා 2ක්. කීයක් ඉතුරුයිද? 30ක් ඉතුරු වෙන 150යිනේ. 30යි මේ බිඳුවයි කීයද? 300යි. 300 පාට 75ව කීයද? 2ක් 150 නම් 4ක් නේද? එහෙනම් 4යි. ඔන්නාව ගත වූ කාලය 24යි. මොනවා 24යිද? 750 කියන මාසකට මේ ගෙවපු පොලියනේ. එහෙනම් මේ ඇවිත් තියෙන මාස 24ක පොලිය. මේ ආවේ මාස. එහෙනම් අවුරුදු වලින් කියනවා නම් ගත වූ කාලය අවුරුදු 2යි. ගත වූ කාලය අවුරුදු 2යි. හරිද? ඔන්න ඒකට උත්තරේ.
ඊට පස්සේ රෝම ඉලක්කම් 3. ඊට පස්සේ රෝම ඉලක්කම් 3. හරිද? ඔයාට කියනවා මෙන්න මෙහෙම. ඉහත මුදල ගිණුමෙහි සම්පූර්ණ වූ පසු එම මුළු මුදලම ආපසුගෙන. ඉහත මුදල කියන්නේ මොකද්ද? මේ කියන රුපියල් 93000. ඒ 93000 අරගෙන ඒ 93000 ආපහු අරගෙන 10%ක වාර්ෂික වැල් පොලියක් යටතේ. අන්න එතන කියන්නේ වැල් පොලිය. දැන් පටන් ගත්තේ ගාන සුළු පොලියෙන්. දැන් මෙතන කතා කරන්නේ වැල් පොලිය. හරිද? හති. හරි. එතකොට දැන් කතා කරන්නේ දැන් වැල් පොලිය කතාවක් කියන්නේ 10%ක වාර්ෂික වැල් පොලියක් යටතේ වසර දෙකකින් ආපසු ගෙවීමේ පොරොන්දුව පිට පුද්ගලයෙකුට ණයට දීලා තියෙනවා. අර රුපියල් කොච්චර කරේ 93000නේ 75000නේ 93000 අරගෙන 10% ගානේ වාර්ෂික වැල් පොලියට පුද්ගලයෙකුට ණයට දීලා. එමගින් ණයට ලැබෙන මුළු මුදල කොපමණද? හරි. අපෙන් අහන්නේ යාගේ ඒකෙන් යාට හම්බෙන මුළු මුදල කොච්චරක්ද කියලා. මෙන්න මෙහෙමනේ. අපිට කෙලින්ම හොයන්න පුළුවන් ලැබෙන මුළු මුදල මෙන්න මෙහෙමයි. ඕක පියවර වශයෙන් හොයන්න පුළුවන්. මම මේක කතා කරන්නේ දැන් 11 වසරේ විභාගේ තව මාස දෙකකින් ලියන්න ඉන්න ළමයි එක්ක හින්දා මං හිතනවා ඔයාලා දැන් මේක ඉගෙනගෙන තියනවා කියලා. හරිද? ඒ නිසා මං එක රූලෙන් ගාන හදන්නම්. ලැබෙන මුළු මුදල. එයා ණයට දෙන්නේ කොච්චරක්ද? රුපියල් 93000ක්නේ. රුපියල් 93000 ණයට දෙන්නේ 100ට කීයේ වැල් පොලියටද? 10% වැල් පොලියටනේ. එහෙනම් මේ කියන ගුණ කරන්නේ 10%න් ගුණ කරනවා. නෑ 10%න් ගුණ කරොත් එන්නේ මේ වසරක පොලියනේ. අපෙන් අහන්නේ වසර දෙකක් අවසානයේ හම්බෙන මුළු මුදලනේ. වසර දෙකක් අවසානයේ හම්බෙන මුළු මුදල කියන්නේ මිනිස්සයා ණයෙන් නිදහස් වෙන්න ගෙවන පොලියයි. ඒ කියන්නේ අවුරුදු දෙකටම ගෙවන පොලියයි. අර ගත්ත ණය මුදලයි ඔක්කොමනේ. මේ බලන්න. මේ 93000 110න් ගුණ කරොත් හරිද? මේ 93000 110න් ගුණ කරොත් අපිට උත්තරේ විදිහට එන්නේ වසරක් අවසානයේදී ගෙවන මුළු මුදල. වසරක් අවසානයේදී ණයෙන් නිදහස් වෙන්න ගෙවන මුළු මුදල. මේ එතකොට මෙතන තියෙනවා ණය මුදලක් තියෙනවා ගෙවන පොලියක් තියෙනවා. හරිද? එතකොට මේ වැල් පොලිය කියන එකේදී පොලිය හදන්නේ පොලියටත් පොලිය හදනවා. ඒ කියන්නේ මේ අවුරුද්දේ ගෙවන්න තියෙන ණය මුදල තියෙනවානේ. හරිද? උදාහරණයක් රුපියල් 100ක් ණයට ගත්ත කෙනා වසර අවසානයේදී 110ක් ගෙවන්න තියෙනවා නම් දෙවන වසරට පොලිය හදන්නේ රුපියල් 110ට. හරි? 100ට නෙමෙයි පොලිය හදන්නේ. සුළු පොලිය දෙවෙන්නේ අර මුලින් ණයට ගත්ත ගානට තමයි අවුරුදු ගාන පුරාවටම පොලිය හදන්නේ. හරිද? මේකේම නෑ. පොලියටත් පොලිය හදනවා. එතකොට මේ 93000ට 100ට 110ක් බලනවා. ආයි ඒකටත් පොලිය බලනවා. ඒ කියන්නේ ඒකත් ගුණ කරනවා 100ට 110යි. අන්න එතකොට එනවා 110න් ගුණ කරන්නේ ඇයි? එතකොට එනවා වසර දෙකක් අවසානයේදී ගෙවන්න ඕන මුළු මුදලම. හරි. 10න් විතරක් ගුණ කරොත් ඒක දෙනු මොකද්ද? 110න් විතරක් ගුණ කරොත් එතකොට එන්නේ වසර දෙකකදී ඒ කියන්නේ දෙවන වසරේදී ගෙවන්න ඕන පොලිය එන්නේ. හරි. දෙවන වසරේදී ගෙවිය යුතු පොලිය එන්නේ. ඇයි? මෙතන නතර වුණේ කොතනින්ද? දැන් මේක විතරක් තීරුම මොකද්ද? මෙන්න මේ කොටස විතරක් තීරුම. මේකේ තීරුම පළවෙනි වසර අවසානයේදී ණයෙන් නිදහස් වීමට ගෙවිය යුතු මුළු මුදලනේ. ඒ කියන්නේ පළමු වසර අවසානයේ මුළු ණය මුදලනේ. හරිද? එතකොට පළමු වසර අවසානයේ මුළු ණය මුදලට 110ක් බලනවා කියන්නේ දෙවන වසරට පොලිය කියන එකනේ. දෙවන වසරට පොලිය කියන එක. කියන්නේ පළමු වසර අවසානයේ තියෙන ණය මුදලටනේ දෙවන වසරේ පොලිය හැදෙන්නේ. හරිද? එතකොට ඒක 110න් විතර ගුණ කරලා හරියන්නේ 110ම ගුණ කරන්න ඕන. එතකොට දෙවන වසරට පොලියයි දෙවන වසරට ණයෙන් නිදහස් වෙන්න ගෙවන්න ඕන මුළු මුදලයි දෙකම එනවා. 100යි 10යි කියන දෙකෙන්මනේ හැදෙන්න ඕන. කියන්නේ දෙවන වසරට ගෙවන්න ඕන පොලියත් ඕන, හම්බෙන්න ඕන ණය මුදලත් ඕන. හරිද? එච්චර මේ මම දැන් මේක නිකන් එන විස්තරයක් කරේ. හරිද? එච්චර ඕන නෑ. ඔයාගෙන් අහන්නේ වසර දෙකක් අවසානයේ ණයෙන් නිදහස් වෙන්න ගෙවන්න ඕන මුළු මුදල නම්. හරිද? එතකොට මේක වෙන්න ඕන 110නේ පොලිය ප්‍රතිශතය කියන්නේ. 100ට 110 ගුණ කිරීම 100ට 110යි. අවුරුදු 3ක ඇහුවනම් තව 110කින් ගුණ කරනවා. තව 100ට 110කින් ගුණ කරනවා. ඒ කියන්නේ වසර 3ක් අවසානයේ ණයෙන් නිදහස් වෙන්න ගෙවන්න ඕන මුළු මුදල නම් අහන්නේ තව 100ට 110කින් ගුණ කරනවා. හරිද? තුන්වෙනි වසරේදී ගෙවිය යුතු පොලිය අහනවා නම් තුන්වෙනි වසරේදී ගෙවිය යුතු පොලිය අහනවා නම් 110න් විතරක් ගුණ කරනවා අපහු පාරක්. අපහු පාරක් 110න් විතරක් ගුණ කරනවා තුන්වෙනි වසරේදී පොලිය අහනවා නම්. මේකෙදි දෙවන වසරේදී ගෙවිය යුතු පොලිය අහනවා නම් අන්න දෙවන වසරේදී ගෙවිය යුතු පොලිය අහනවා නම් මෙතන 110න් විතරක් ගුණ කරනවා. 110ම ගුණ කරන්නේ දෙවන වසර අවසානයේදී මුළු මුදල හොයන්න. ඊ වෙන්නේ. හරිද?
වැඩේ පැහැදිලි. මම හිතනවා පැහැදිලි කියලා. ඊට පස්සේ දැන් මේ බිංදු දෙකට මෙතන බිංදුවයි මෙතන බිංදුවකුයි කැපෙනවා. ඊට පස්සේ මේ බිංදු දෙකට මෙතන බිංදු දෙක කැපෙනවා. 11 වරක් 11 121යි. 121 වැඩි කරන්න 93. 121 වැඩි කරන්න 93. 3 වරක් 1 3යි, 3 වරක් 2 6යි, 3 වරක් 1 3යි. 9 වරක් 1 9යි, 9 වරක් 2 18න් 8 එකක් ඉතුරුයි, 9 වරක් 1 9යි 1යි 10යි. දැන් තියෙන්නේ එකතු කරන්න. 3යි 9යි 6යි 15න් 5 එකක් ඉතුරුයි, 8යි 4යි 12න් 2 එකක් ඉතුරුයි. ඒ 1යි 8යි 4යි 12න් 2 8යි 4යි 12යි 12න් 2 එකක් ඉතුරුයි. ඒ එක මෙතනට 1යි. හරිද? එතකොට එතනට කීයක් ආවද? 11253යි. 11253යි. මෙතන තව බිංදුවක් තිබ්බනේ අමතක කරපු 11 සරක් 11 වැඩි කිරීම 93නේ කරේ. 1 cc වැඩි කිරීම 93නේ. තව බිංදුවක් තියෙනවා. අන්න ආව මුළු මුදලම රුපියල් 11,12530යි. මේක තමයි ලැබෙන මුළු මුදල වෙන්නේ. හරිද? රෝම ඉලක්කම් 3ට. හරි. ඒකේ B කොටසක් තියෙන. ඊට පස්සේ රෝම ඉලක්කම් 4ක් තියෙන ගානක් නෙවෙයි මේක. B කොටසක් තියෙන ගානක්. ඔයාගෙන් ඒකේ අහනවා B කොටසේ රෝම ඉලක්කම් 1 දලු නෙලන වාරයකදී වත්තකින් පහෙන් එකක දලු නෙලා අවසන් කිරීමට කාන්තාවන් දෙදෙනෙකුට දින දෙකක් ගත වේ. පහෙන් එකක දලු නෙලා අවසන් කිරීමට කාන්තාවන් දෙදෙනෙකුට දින දෙකක් ගත වේ. ඔයාගෙන් අහනවා සම්පූර්ණයෙන්ම දලු නෙලීමට අවශ්‍ය මිනිස් දින ගණන කොච්චරද කියලා. ඒක එක රූලෙන් හොයන්න පුළුවන් වැඩි. හරි. මිනිස් දින ගණන සමානයි කොහොමද හොයන්නේ? ඒකේ වැඩ කරනවා කියන්නේ කාන්තාවන් දෙදෙනෙක්. ඒගොල්ලෝ වැඩ කරනවා කියන්නේ දින දෙකක්. ඒ දීලා තියෙන්නේ වැඩේ පහෙන් එකක ප්‍රමාණය තමයි දීලා තියෙන්නේ මේ. කාන්තාව දෙන්නෙක් දවස් දෙකක් වැඩ කරනවා කියන්නේ වැඩෙන් පහෙන් එකක ප්‍රමාණය. එහෙනම් මුළු ප්‍රමාණය කියන්නේ පහෙන් පහනේ. පහෙන් එක කීයෙන් ගුණ කරොත්ද මුළු ප්‍රමාණය හැදෙන්නේ? පහෙන් එක කීයෙන් ගුණ කරොත්ද මුළු ප්‍රමාණය හැදෙන්නේ? පහෙන් ගුණ කරොතින් තමයි මුළු ප්‍රමාණය හැදෙන්නේ. නම් පහෙන් ගුණ කරන්න. දෙවරක් 2 4යි 4 වරක් 5 20යි මොනවද? මිනිස් දින. අන්න මිනිස් දින 25ක් තමයි 20ක් තමයි මිනිස් දින කියලා මෙහෙ ලියලානේ. මේක ඕනේ නැහැ නේද? හරි. මිනිස් දින 20ක් තමයි උත්තරේ වෙන්නේ. ඊට පස්සේ රෝම ඉලක්කම් 2 ඒකේ කියනවා ඊළඟ වාරයේදී මුළු දළු ප්‍රමාණය දින 4කින් නෙලා ගැනීමට තවත් කාන්තාවන් කී දෙනෙක් අවශ්‍ය වේද? හරි. දැන් මෙහෙමයි මිනිස් දින ගාන හොයාගත්තානේ. අපිට කියනවා ඊළඟ වාරයේදී මුළු දළු ප්‍රමාණය දින 4කින් නෙලා ගන්න. දින ගාන අහනවා කාන්තාවන් කී දෙනෙක් ඕනද කියලා. හරි. එතකොට අවශ්‍ය කාන්තාවන් ගාන මේ බලන්න අවශ්‍ය කාන්තාවන් ගණන. ඔයා වැඩෙහි ප්‍රමාණය යොදවන කාන්තාවන් ගානෙන් බෙදුවොත් වෙනවා ගත වෙන දින ගාන. ගත වෙන දින ගානෙන් බෙදුවොත් වෙනවා අවශ්‍ය කාන්තාවන් ගාන. ඔයාට කියලා තියෙන්නේ දින 4කින් නෙලා ගන්න කොච්චරක් ඕනද කියලා. මෙන්න. දින 4කින් එනම් බෙදනවා උත්තරේ එනවා කාන්තාවන් 5ක් කියලා. අවශ්‍ය කාන්තාවන් ගාන 5යි. හරිද? අහලා තියෙන්නේ ඒක නෙවෙයි. අහලා තියෙන්නේ තවත් කාන්තාවන් කී දෙනෙක් අවශ්‍යයිද කියලා. තවත් කාන්තාවන්. එතකොට මේකේ කියනවනේ ගාන පටන් ගන්න තැන කාන්තාවන් දෙන්නෙක් ඉන්නවා කියලා. එතකොට තව කාන්තාවන් කීයක් අවශ්‍යද? අවශ්‍ය ඔයාලට ලියන්න පුළුවන්. එම නිසා 5න් අඩු කරනවා දැන් ඉන්න ගාන. එතකොට තව කීයක් ඕනද කියලා එනවා. 5න් 2 අඩු කරාම 3යි. තවත් කාන්තාවන් 3ක් අවශ්‍ය වෙයි. තව කාන්තාවන් 3 දෙනෙක් අවශ්‍ය වෙයි. හරිද? ඔය මම කතා කරේ පළවෙනි ගාන ඔයාලට පේපර් එකේ දීලා තියෙන මම දෙවෙනි ගානත් කතා කරලා දාන්න. මේ ගාන බලලා හදාගන්න. හරි. අර පළවෙනි ගාන එහෙම ඒ කියන්නේ දැන් මේ ප්‍රශ්නේ මේ මුල් ගාන තියෙන ඒ කොටස මම ටිකක් අර වැඩිපුර කියවුවා වගේ ගතියක් තියෙනවා නම් ඒක ගණන් ගන්න එපා. ඒ කියන්නේ ඕගොල්ලන්ට අර තියරිය සම්පූර්ණයෙන් පැහැදිලි වෙන්න මතක් වෙන තමයි එහෙම කතා කරේ. මේ අර සම්පූර්ණයෙන් තියරි එක දන්න ළමයට ඔච්චර කියලා දෙන්න ඕන නෑ. හරි. ඒ කියන්නේ අර කාටත් පොදුවේ මේ කතා කරන හින්දායි මම එච්චර ඒක වැඩිපුර කතා කරේ නැත්තම් සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ තැනක් එහෙම ලොකුවට විස්තර කරන්න දෙයක් නැහැ. වසර දෙකක් අවසානයේදී මේ ගෙවන මුළු මුදල අහනවා නම්
දෙවතාවක් ගුණ කරන්න තියෙන්නේ මේ පොලි ප්‍රතිශතයට ණය ගන්න දාලා. ණය කියන්නේ 100, පොලිය කියන්නේ 10. එතකොට 110 දාලා දෙපාරක් ගුණ කරන්න තියෙනවා. අවුරුදු 3කට අහනවා නම් මොකද තුන් වතාවක් ගුණ කරන්නයි තියෙන්නේ. හරිද? ඒ නිසා. එතකොට ඔය ගාන හදාගන්න. ඔය මට්ටමේ ගානක් තමයි කොහොමත් මේ B කොටසේ ප්‍රතිශත ගාන එන්නේ. B කොටසේ ප්‍රතිශත ගාන ලේසි. හරිද? මේ වගේ ගානක් තමයි එන්නේ. නැත්තම් මේකත් එක්ක කොටස් වලින් සෙට් කරලා එන්නත් පුළුවන්. මේ එහෙම ගොඩාක් සංකීර්ණ ගානක් එන්නේ නැහැ. හරි. එහෙනම් මේක හදාගන්න.